But I want to speak about the purpose of the cross, the spiritual purpose. කුරුසේ අරමුණ ගැන මම කතා කරන්න සූදානම්. Firstly, we saw the crucifixion ඒ showed කුරුසපත් වීම තුළ how deep the love of the Father is for us. පියාණන් වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර අපි දැක්කා. So every time we focus on the cross, අපි our කුරුසය love for God, for Jesus must get deeper and deeper. අපි කුරුසය දෙස බලන හැම මොහොතකම යේසුස් වහන්සේට ඇති ප්‍රේමය එන්න එන්න ගැඹුරට යන්න අවශ්‍යයි. Even though terrible things happened to Jesus on the යේසුස් cross, වහන්සේට කුරුසේ ඒ ඊ타ත්ම අමිහිරි දේවල් අමාරු දේවල් සිදු වුණ yet he නමුත් forgave. He said, Father, forgive them, for they do not know what they are doing. උන්වහන්සේ කිව්වා පියාණනි මොවුන්ට සමාව දුන මැනව මන්ද ඔවුන් කරන දේ ඔවුන් දන්නේ නැති නිසා. Just imagine you, if somebody spat at your face, හිතන්න How would ඔබගේ you මුහුණට කවුරු හරි කෙල ගැහුවා නම් doesn't have to be spitting, maybe stared at you, and ඔබට එරෙව්වා නම් කවුරු හරි what is your reaction? ඔබගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? Jesus was crucified for යේසුස් us. වහන්සේ කුරුසපත් උනේ අපි උදෙසායි. You know, we always say Jesus died for our sins. He took Api- our sins away. අපි නිතරම කියන දෙයක් තමයි යේසුස් වහන්සේ අපගේ පාපය උදෙසා මැරුණා කියලා. But he did more than that. He bore the උන්වහන්සේ very sin nature in man. මනුෂ්‍යයාගේ පාපිෂ්ඨ ස්වභාවයම උන්වහන්සේ මත උසුලා If he ගත්තා. only took our sins and paid for the sins, උන්වහන්සේ පාපයට විතරක් මිලය ගෙව්වා නම් then we will still keep sinning. අපි තවත් දිගටම පාපයට ලක් වෙයි. But in 2 Corinthians 5:21, දෙක කොරින්ති 5:21 this කියනවා. is a powerful scripture. ඊට බලවත් He දේව said, වචනේ for කොටස. he made him who knew no sin to be sin for us. උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්නට සැලැස්සූසේක. He said sin, that is sin nature. ඒ කියන්නේ පාපිෂ්ඨ ස්වභාවය. He took our sin nature so that we can become the righteousness of God through Jesus Christ. උන්වහන්සේ අපගේ පාපිෂ්ඨ ස්වභාවය උන්වහන්සේ මත උසුලා ගත්තා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස. So literally what happened when Jesus hung on that cross, යේසුස් වහන්සේ කුරුසපත් වුණ මොහොතේ you and I, we were on that cross. අපිත් ඔබත් මමත් හිටියා ඒ කුරුසේ. When he died, we died with him. උන්වහන්සේ ඒ මැරුණ විට අපිත් උන්වහන්සේ සමග මැරුණා. Our whole nature was crucified in Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අපගේ පරණ ස්වභාවය කුරුසපත් වුණා. And instead, his nature, his Unwahan- righteous nature, his sinless nature became our very nature. හලෙලූයා. ඒ වෙනුවට උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවය ඒ පාපයක් නැති ස්වභාවය අපගේ ස්වභාවය බවට පත් වුණා. Our sin was laid upon him. අපගේ පාපය උන්වහන්සේ මත උන්වහන්සේ උසුලා ගත්තා. Hallelujah. He took our very place on that cross. කුරුසේදී උන්වහන්සේ අපගේ ස්ථානය ගත්තා. Now he has given us a new place, a new name. Hallelujah. දැන් අපට new උන්වහන්සේ nature. අලුත් ස්වභාවයක් දීලා තිබෙනවා. Just as he was sinless, he is sinless. We have now received that sinless nature. ඒ උන්වහන්සේ පාපයෙන් තොරව සිටි ආකාරයටම ඒ පාපිෂ්ඨ නැති පාපය නැති ජීවිතය අපි ලබලා තිබෙනවා. You know, that's why we call ourselves born again. ඒකයි අපි අපිට කියන්නේ නැවත උත්පාදනය වෙලා තිබෙනවා කියලා. Our old man, our old nature died when අපේ Christ died. පරණ ස්වභාවය යේසුස් වහන්සේ මැරුණ විට මැරුණු ලැබුවා. He was buried, and on the third day, he rose again. උන්වහන්සේව සොහොන්ගත කරා. උන්වහන්සේ නැවත නැගිට්ට තුන්වෙනි දවසේ. And he rose into a new nature, and we have now received that nature in our spirit. අලුත් ස්වභාවයකට උන්වහන්සේ නැවත නැගිටිනු ලැබුවා. අපි දැන් ඒ ස්වභාවය ලබලා තිබෙන උන්වහන්සේ පිළිගැනීමෙන්. In 1 Peter chapter 2 verse 9, එක පේතෘස් දෙවන පරිච්ඡේදයේ 9 වන පදයේ මෙසේ කියනවා. it says, but you are a chosen generation, a royal priesthood, a holy nation. නමුත්
Good. නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතකයක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය. If you have received Jesus into your life, යේසුස් වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ පිළි අරගෙන තිබෙනවා නම් you are a chosen person. You are a royal priest, a holy nation. Notice there, you have been made holy. God's special people. ඔබ Hallelujah. තෝරාගත් වංශයක් ඔබ රාජකීය පූජකයෙක් ඔබ ශුද්ධ වූ ජාතිකයක් ඔබ දෙවියන් වහන්සේ සන්තක සෙනගක් වෙනවා. How did this happen? කෙසේද මේ දේ සිදු වුණේ? It was the result of his sacrifice and his substitution. He took my place and he gave his place to me. උන්වහන්සේ මාගේ ස්ථානය රැගෙන උන්වහන්සේගේ ස්ථානය මට දුන්නා. So now we have the same life. දැන් අපටත් එම ජීවනයම තිබෙනවා. We are partakers of the divine nature. ඒ දිව්‍යමය ස්වභාවයේ පංගුකාරීත්වය අපි ලබලා තිබෙනවා. In 1 John chapter 5, ඒක යොහාන් 5 වන පරිච්ඡේදයේ verses 11 and 12. 11 සහ 12 පද. And this is the testimony that God has given us eternal life. And this life is in his Son. ඒ Hallelujah. සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුල තිබේ. Next verse. He who has the Son has life. This is Zoe, the eternal life, the quality of life that God only can give. He who does not have the Son of God does not have life. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. මෙතන කතා කරන ජීවනය zoe ජීවනය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ගණයේ ජීවනය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. Hallelujah. So Jesus did not die for nothing on that cross. ඒ කුරුසේ යේසුස් වහන්සේ නිකම් නෙවෙයි මැරුණේ. You know, many times we Christians, we love Good Friday service. We love Easter Sunday. කිතුණුවන් වුණාම ඒ මහසිකුරාදා දේව මෙහෙයට පාස්කු ඉරිදා දේව මෙහෙයට ප්‍රිය කරනවා. And we come sorrowful. දුකෙන් එනවා. We say, oh, this is what Jesus did for මේක me. යේසුස් වහන්සේ මා උදෙසා කරා නේද කියලා. Sometimes we weep, we cry. අපි අඬනවා. And we don't eat that day, we fast. කන්නේ නැහැ නිරාහාරව ඉන්නවා. But he did more than that. නමුත් ඊට වඩා දෙයක් කරා. He came to give mankind victory, to Amen. live a life of victory. Amen. Hallelujah. උන්වහන්සේ පැමිණියේ මනුෂ්‍ය වර්ගයාට ජයග්‍රාහක ජීවිතයක් දෙන පිණිසයි. To proclaim that victorious life and to live that victorious life. ඒ ජයග්‍රාහික ජීවිතය ප්‍රකාශ කරන්නටත් ඒ ජයග්‍රාහික ජීවිතය ජීවත් වෙන්නටත්. Because death could not hold him back. මන්ද මරණයට බැරි වුණා උන්වහන්සේව ඒ පහත තබන්නට. So we who are born again, nothing can hold us back. නැවත Hallelujah. උපාදනය වෙච්ච අපිව කිසි දෙයකට බෑ පල්ලෙහා තබන්නට. Hallelujah. Sickness cannot hold us back. රෝගයට බෑ අපිව පස්සක තබන්නට. We have been given the newness of life. ජීවිතයේ අලුත්කම අපට දීලා ඉවරයි. The old life that was in Adam Adam was තුල- crucified, is no longer existing. ආදම් තුල තිබිච්ච ඒ පරණ ජීවිතය කුරුසපත් වුණා. තව දුරටත් නැහැ. We are now in Christ. දැන් අපි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලයි සිටින්නේ. That is a place. In Christ is a place. ක්‍රිස්තුස් වහන්සේ තුල කියලා කියන්නේ ස්ථානයක්. Always remember that it is a place of victory. It is a place of dominion. Hallelujah. නිරන්තරයෙන්ම ඔබ ඒක මතක තබා ගන්න. එය ජයග්‍රාහික ස්ථානයක්. එය අධිපතිකම් කරන ස්ථානයක්. This is the Hallelujah. consciousness that we must live in. මේ ඒත්තු ගැනීමෙන් අපි ජීවත් වෙන්න අවශ්‍යයි. And God wants us to live this life. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි මේ ජීවිතයේ ජීවත් වීම. අපේ උන්වහන්සේ කැමැත්ත. Okay, let's finish with Romans 6. රෝම 6 I'm going to conclude Romans 6 verses 3 to 5. 3 සිට 5 දක්වා. Now, when we were baptized, if you were water baptized, this was the word that was taught to you. වතුර බෞතිස්මය ලැබුවා නම් මේ වචනය ඔබ ඉගෙන ගත්තා. Or do you not know that as many of us who were baptized into Christ, Jesus, were baptized into his death?
නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බෞතිස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බෞතිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටින්නහුද. So this is something that we need to know. අපි දැනගත යුතු දෙයක් මෙය. We need to epignosis this. අපි මේක එපිග්නෝසිස් කරගන්නට That අවශ්‍යයි. when we were baptized, අපි බෞතිස්ම වුණාම it was a symbol that we were baptized into his death. අපිව බෞතිස්ම කරනු ලැබුවේ උන්වහන්සේගේ මරණයට. Verse 4. හතරවන පදේ Therefore, we were buried with him through baptism into death, just as Christ was raised from the dead by the glory of the Father, even so we also should walk in the newness of life. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා සේම අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුළට බෞතිස්මය කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව. So, listen to this. What happened to Jesus happened to you and to me. යේසුස් වහන්සේට සිදුවෙච්ච දේ ඔබටත් මටත් සිද්ධ වුණා. When he died, you died with him. When he was buried, you were buried with him. උන්වහන්සේ කුරුසපත් වුණාම ඔබත් කුරුසපත් වුණා. උන්වහන්සේ සමග උන්වහන්සේව සොහොන් ගත කළ විට ඔබත් සොහොන් ගත කරනු ලැබුවා. But when Christ raised up, he rose from the dead, we also were raised up to the Father's glory. Hallelujah. යේසුස් වහන්සේ නැවත නැගිට්ට විට අපිත් ඒ පියාණන් වහන්සේගේ මහිමය උදෙසා අපිත් නැවත නැගිටනු It ලැබුවා. says, by the glory of the Father, which is the Holy Spirit. පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන ඒ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. So, even so, we should walk. Why? You know, what is this all about? That we should walk in the newness of life. ආමේන්. අපිත් ජීවනයේ අලුත්කම තුල හැසිරෙන පිණිසයි. There's a new life for us to live අලුත් now. ජීවිතයක් තිබෙනවා අපිට ජීවත් වෙන්නට. There's a new way of thinking, a new way of speaking. අලුත් ආකාරයක් තිබෙනවා සිතන්නට කතා කරන්නට. Now that you are in Christ, අපි දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නිසා your old life has passed away. ඔබගේ All things have become new. පරණ ජීවිතය පහව ගොස් ඇත මෙන්න දැන් සියල්ල අලුත් වී තිබේ. Jesus paid for us යේසුස් වහන්සේ අපි වෙනුවෙන් මිලය ගෙව්වා. so that we would enjoy this newness of life. මේ අලුත් ජීවිතය අපි භුක්ති විඳින පිණිස. Hallelujah. Hallelujah. You know, I was always confused when we said Good Friday is Friday. That was Friday. Jesus died on Friday. ඒ සිකුරාදා දවසේ යේසුස් වහන්සේ කුරුසපත් වුණා මැරුණා. And then Easter Sunday, early Easter Sunday morning, පාස්කු දවසේ උදෑසන that he rose from the dead. උන්වහන්සේ නැවත නැගිට්ටා කියලා. Yet we read in the scripture, නමුත් Jesus අපි- rose, Jesus was buried for 3 days, 3 නමුත් nights. අපි දේ වචනය කියවනකොට අපි දකිනවා ලියලා තිබෙනවා උන්වහන්සේ දවස් 3කින් පස්සේ තමයි නැවත නැගිට්ටේ Even කියලා. Jesus himself said that. යේසුස් වහන්සේත් එසේ කිව්වා. He prophesied, just as Prophet- Jonah was in the belly of the great fish, ඒ so will the මත්ස්‍යයාගේ- Son of Man be 3 මත්ස්‍යයාගේ days. කුසේ හිටියා වගේ ජෝනා ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයාත් ඒ ආකාරයෙන් දවස් 3කින් නැවත නැගිටිනවා කියලා කිව්වා. So the truth is that Jesus did not die on Friday. සත්‍ය තමයි යේසුස් වහන්සේ සිකුරාදා දවසේ කුරුස මැරුණේ නැහැ. That's what people have made it so. මනුෂ්‍යයන් ඒ ආකාරයට කියා සිටිනවා. Jesus died on Wednesday evening. යේසුස් වහන්සේ කුරුසපත් උනේ ඒ බදාදා දවසේ හවස. On Wednesday evening. බදාදා හවස. He was arrested on Tuesday. අත්අඩංගුවට ගනු ලැබුවේ අඟහරුවාදා. He had the Last Supper on Tuesday. අඟහරුවාදා තමයි ඒ අවසාන භෝජනය ගත්තේ. Wednesday he was crucified. බදාදා දවසේ උන්වහන්සේ කුරුසපත් වුණා. Hallelujah. So that was Wednesday night, Thursday night, Friday night. බදාදා රාත්‍රියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිකුරාදා රාත්‍රියේ The Holy Spirit raised him from the dead Shuddha- on Sunday early morning. ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේව
ඔසවා I don't know ගනු if I'm correct. ලැබුවා. Pastor. 3 nights he was in the grave. රාත්‍රී 3ක් උන්වහන්සේ හිටියා සොහොන් ගත වෙලා. Now, what happened? කුමක්ද සිදුුනේ? It was not, according to the scriptures, John, this Passover was not the normal Saturday Jewish Passover. ඒ යුදෙව්වරු කරන ඒ සාමාන්‍ය පාස්කුව උනේ නැහැ. Normal Passover or the Sabbath is Saturday. සාමාන්‍යයෙන් ඒ සබත් දවස උනේ සෙනසුරාදා දවස. But this Passover, this was the special Passover of the Jews, ඒ යුදෙව්වරුන්ගේ විශේෂ where they had the Passover lamb. ඒ පාස්කු බැටළු පැටවානන් තිබුණ. And Jesus had to die on that same day. යේසුස් වහන්සේට මැරෙන්න තිබුණේ එම දවසේමයි. Because Jesus was the Passover lamb. මන්ද යේසුස් වහන්සේ ඒ පාස්කු බැටළු පැටවානන් වුණා. So when Jesus died, යේසුස් වහන්සේ මැරුණ විට the Passover began. පාස්කුව ආරම්භ වුණා. You know, people were celebrating the lamb in their homes. මනුෂ්‍යයන් නිවෙස්වල ඒ පාස්කුව සැමරුවා. But by then, the Lamb of God, the sacrificial lamb, was already, you know, the blood was shed and his offering was made. ඒ වෙනකොට ඒ බැටළු පැටවානන් පූජාවක් වෙලා ඉවරයි. So we see everything that, you know, that the Jewish calendar was, it was accomplished. It was done exactly the way Jesus died. යේසුස් වහන්සේ මැරිච්ච ආකාරයට කුරුසපත් වුණ ආකාරයටම තමයි ඒ යුදෙව් කැලෙන්ඩරේ තිබුණ ආකාරයට තමයි එසේ සිදුුනේ. That it was, the prophecy was fulfilled. ප්‍රොපේතමය වචන සම්පූර්ණ කරනු ලැබුවා. Hallelujah. හලෙලූයා.